අයිබුවන් හැමෝටම ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. මේකේ ඉතින් මම යනවා එලෝරා වලට. මට කිලෝමීටර් 64ක ගමනක් දැන්ට යන්න තියෙනවා. විනාඩි 55ක් පෙන්නනවා. ඉතින් අදත් ඉතින් වෙනදා වගේම තනියම තමයි ට්‍රැවල් කරන්නේ. ඉතින් තව කිලෝමීටර් 11යි තියෙන විනාඩි 11ක් පෙන්නනවා මට. හරිම නිස්කලංක හරිම ලස්සන පරිසරයක් මැද්දෙන් තමයි මම යන්නේ. මේ පැත්තේ ගෙවල් ටිකක් තියෙනවා. මේ පැත්තේ තියෙන ඔක්කොම මේ වගාපින් හරිම නිස්කලංකයි වාහනේම මොකොත් නැහැ. හින්දා ඉක්මනට යන්න පුළුවන් වෙලාව වෙනවා තේරෙන්නේ නැහැ. හරිම කාම්. මම තැනට ආවා. දැන් පාක් එකට එන්න ඕනා. ඇතුල් වෙනවා කෙලේට. මම එනකොටම දැක්කා ග්‍රවුන්ඩ් හොක්ස්ලා දෙන්නෙක්. එක්කෙනෙක් ෆොටෝ කැමරා එළියට ගන්නකොටම ගියා. අනිත් එක්කෙනා පාරේදී මම කොහොම හරි වීඩියෝ එකක් ගහගන්න පුළුවන් වුණා. පල්ලෙන් වතුර ගලාගෙන යන සද්ද එනවා. එකපාරට ආවම හිතාගන්න බැහැ. kita loh baru makin kali kan ada minus ini atau nih ada pasti bahin di balik ini tapi eko kayak gini ya ini dia apa ada mah ada pasti yang දැන් මම ඇවිල්ලා තියෙන්නේ එලෝරා ගෝජ් එකේ තියෙන ලස්සනම තැනකට. ඒ වගේ මෙතන ගොඩක් ෆන් ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. විශේෂයෙන්ම සංචාරකයෝ මෙතන එනවා ටියුබින් වලට එහෙම. ඒ කියන්නේ මෙතන මේ වතුර පාර දිගේ ටියුබ් එකක බහැලා ගහගෙන යන්න තියෙන්නේ එක පොයින්ට් එකක් වෙනකම්. ඉතින් මේ වෙලාවේ නම් ඇත්තටම කවුරුත් නැහැ. හරිම නිශ්ශබ්දයි. හරිම නිදහස් වටපිටාවක් තමයි තියෙන්නේ. හිටපු පැත්තට ආවා. ගමන පටන් ගත්ත ඒරියාවකින්. ඉතින් මට කලින් මිස් වෙලා තිනවා මේක ඒ ලස්සන ලුකවුට් පොයින්ට් එකක් තියෙනවා මේ විදිහට. මේ හැපෙති තියෙන පාර වාහන හිමෙනවා මෙතන. එතන
ඒ පාර මේ විදිහට පාලමක් හදලා ඒ ගෝජ්ජ උඩින් යන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් අර පැත්තට යන්න බෑ. මට මේ පැත්තට යන්න දොරක් තියෙනවා ඒක වහලා. දැන් මේ තමයි එක කෙලවරක්. ඉතින් මේ විදිහට මේ ගමන ඉවර කරන්න වෙනවා. ඊළඟට බලමු ඊළඟ තැනට. මම ආපහු යන්න හදද්දි තමයි දැක්කේ මම අර කලින් දැකපු ග්‍රවුන්ඩ් හොග්ම ආපහු එතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ පාර එයා පොඩ්ඩක් ෆලෝ කරගෙන ගියා. ඉතින් මේ ග්‍රවුන්ඩ් හොග්ලා කියන්නේ ඇත්තටම කිව්වොත් උතුරු ඇමරිකා මහද්වීපයේ හම්බ වෙන ලේන්නුන්ගේ පවුලේ ඉන්න විශාලම සමාජිකයෙක්. ඉතින් මම දෙයක් හොයාගත්තා ග්‍රවුන්ඩ් හොග්ගේ පස්සෙන් ආවට පස්සේ මෙන්න මෙතන උඹන් බිම වලවල් තියෙනවා හාරපුවා. ඉතින් ඒකෙන් කියන්නේ එයාගේ ගෙදර තමයි මේ තියෙන්නේ. මෙන්න මෙතන පේන්නේ ඉඳලා එක පාටම අතුරුදහන් වෙලා ගියා. ඒ කියන්නේ ෂුවර් එකට මෙන්න මේ වලක් ඇතුළේ තමයි රින්ගන්නේ නැත්තේ. හොඳයි දැන් මම ආවා එළවලවල සිටි එකට. මේක ඇතුළෙත් ලස්සන ඇට්‍රැක්ෂන්ස් ටිකක් තියෙනවා බලන්න. අපි ඒ ටික බලන්න යන්න දැන්. මෙතන තියෙනවා මැප් එකක්. මේක තියෙන සියලුම ඇට්‍රැක්ෂන්ස් ටික පෙන්නලා දැන් මං ඉන්නේ කොතෙන්ද? මං ඉන්නේ මෙන්න මෙතනදී. මේ සිටි එකේ පාර්කින් වලට ගෙවන්න ඕන වාහන. හැබැයි කොහොමද අද මේ පේ කරන මැෂින්ස් කැඩිලා ඉන්න ඒක ගහලා තිබ්බා මේ දවස්වල ටෙම්පරරි එක පාර්කින් වලට පේ කරන නවත්තලා තියෙන කියලා. අපි මේ පාලම දිගේ යනවා. එතන තියෙන වෝකින් බ්‍රිජ් එකක්. දැන් මම එවිදන් යන්නේ එළවරවල තියෙන මිල් ස්ට්‍රීට් එකේ. මේ පැත්තට આવත් අනිවාර්යයෙන්ම මේ මිල් ස්ට්‍රීට් එකේ වටයක් ඇවිදලා යන්න අමතක කරන්න එපා. ගාලු කොට වගේ වයිබ් එකක් තියෙනවා. මම හිතන්නේ මෙච්චර වටයක් යන්න ඕනේ යාර පාලම තියෙන්නේ මෙතන. අපි එහෙනම් ඒක උඩත් ඒකට ගිහිල්ලා එමු. මම දැන් මම හොඳ දවසක් තෝරගෙන තියන්නේ මේ ගමනේ ඉන්න. එනක ගොඩක් අඩුයි. දැන් අපි ආයි මේ ස්ට්‍රීට් එකට ගිහිල්ලා බලමු. මේක දෙපැත්ත බලාගෙන යමු. නිකන් පොඩි අර ගාලු කොටු වගේ වයිබ් එකක් තියෙනවා. සිංලක්කාව ඔක්කොම බේකරි ප්‍රොඩක්ට්ස් ටිකට කොහෙද අරගෙන යන්නේ. මම දැන් මෙතනින් උඩට නම් මොකද නැද්ද කොහෙද? ඉතින් මේ ලෝරම හොටෙල් එක තමයි මම පහු කරේ. මොකක්ද දැන්
මෙයා පල්ලෙහාට ඇවිල්ලා දික් කරන් ඉන්නවා මොකද්ද අපි ඉන්නන්නේ question of who's in charge කොහොමද වහනේ මේ මම කලින් කිව්වා වගේ paid parking එක temporarily suspend කරලා තියෙන්නේ හොඳයි FIFA World Cup මම මේක තියෙන World Cup එක යන අතතුරම තමයි දැන් අද මැච් එකක් තියෙනවා 3ට මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න දවසට කලින් දවසේ තමයි කැනඩාව සහ බොස්නියාව අතර මැච් එක තිබ්බේ ගෝල් එකට එකක් විදියට ඩ්‍රෝ වෙච්ච එක ඉතින් ටොරොන්ටෝ වල තමයි තරඟේ තිබ්බේ මම මොකටද ඒක ගැන මෙතන කියන්නේ මේ එලෝරා කියන සිටි එකට ලොකු ඉතිහාසයක් තියෙනවා 1832 දී කැප්ටන් විලියම් ගිල්කිසන් කියන කෙනා තමයි මේකේ ෆවුන්ඩර් විදියට සඳහන් වෙන්නේ මම හිතන්නේ මේ ටවුන් එක මෙහෙම කාම් ඩවුන් විදියට තියෙන එකක් වෙන්න බෑ මම හිතන්නේ සෙනගියම ගොඩක් වෙන තැනක් වෙන්න ඕනේ මම ඒකල තියෙන ෆොටෝස් වල හැටියට මම හරි වෙලාවක ඇවිල්ලා තියෙන්නේ හොඳයි මම ලොකේෂන් එක දාගත්තා මේ එලෝරා ගෝජ් ස්ටේර්ස් කියන තැනට පයින් යන්න තියෙනවා මීටර් 400ක් දැන් මේකට මෙතන තියෙනවා වික්ටෝරියා පාර්කයක් වික්ටෝරියා පාර්ක් හැමතැනම තියෙනවා ඒක ගාලා ෆිල්මින් ඇක්ටිවිටි ඉන් පාර්ක් ටුඩේ පාර්ක්ස් විල් ඕපන් ටු විසිටර්ස් ඒ කියන්නේ මේ මොකක්ද ෂූටින් වැඩක් සිද්ධ වෙනවා වගේ දැන් හට් ගහගෙන හිම ලැස්සලා තියෙනවා නේද විසිටර්ස්ලට ක්ලෝස් කරලා නැහැ හිමේ කියලා මම අන්න අතන පොඩි පල්ලමකට පට්ටි ගහගෙන එතන වෙන්න ඕනේ තැන මම බලන්නේ පල්ලමට යන්න ලොකු පඩි පෙලක් තියෙනවා ඒ වගේම ලස්සන්ට මේ දෙපැත්තේ තියෙන කඳු දෙකේ කඳු වල අර විදියට ගුහා හිමත් පිටලා තියෙනවා අපි යම් බලන්න අර තියෙන ගල උඩට ෆොටෝ එකක් ගන්න හොඳ තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලොත් මෙතනට යනවා අනිවාර්යෙන් මේ ගාල උඩට ෆොටෝ එකක් ගන්න අපි පොඩ වතුර මට්ටම ගැන සැලකිලිමත් වෙන්න මෙතනට එනකොට. අන්න ඩිස්සන් එහෙම පුළුවන් මේ කියන ගාල. ඔයාලා මේ පහළින් ඉඳන් උඩ බැලුවා වගේ ඔයාලම උඩට ඇවිල්ලා පල්ලෙහා බලන්න පුළුවන්. මේ පාර මම ඇවිදන් ඇවිල්ලා තින්නේ එලෝරා වල ෆාමර්ස් මාකට් එකට. කලින් මිල්ටන් වල ෆාමර්ස් මාකට් එකේ වීඩියෝ එකක් මම දාලා ඇති. ඒකත් බලලා නැත්නම් ගිහලා බලන්න. ඉතින් මේක සාමාන්‍යයෙන් සමයකේදී
පවත්වන දෙයක්. මේ විදිහට එක එක මේ ප්‍රදේශයේ ඉන්න කට්ටියගේ ප්‍රොඩක්ට්ස් ඒවයි ලෝරු පළතුරු වගේ දේවල් එන්න පුළුවන්. නැත්තම් පොඩි පොඩි නිර්මාණ වගේ දේවල් ඒ වගේ දේවල් විකුණන එක තමයි ඉතින් මේකෙන් වෙන්නේ. ඇවිදලා මහන්සි හින්දා මම ගත්තා අයිස්ක්‍රීම් එකක්. හිතුවා හරි මොකද මේ පැත්ත මාර විදිහට බිසි වෙනවා. දැන් ගොඩක් මිනිස්සු ඇවිල්ලා ඉන්නේ. කොතනින් දාන්න ගියත් හැම වෙලේම කවුරු හරි පාර පනිනවා. එහෙනම් මෙතෙන්ට එනවනම් උදේම මිනිහ ගොඩක් වගේ.